ඉතින් ඔයා මීට කලින් මේ වගේ අයන්මෑන් නාම එකක් දැකලා තියෙද? ඇත්තටම කිව්වොත් ගොඩක් අය මේ ආම එක දැකලා නැහැ. මොකද කිව්වොත් මේක ගොඩක් අන්කමන් නාම එකක්. ඉතින් අපිට මේ ආම එක දැක ගන්න ලැබෙන්නේ අයන්මෑන් 3 කියන මූවියකදී. ඉතින් අයන්මෑන් 3 කියන මූවියකදී අපිට දැකලා නැති ගොඩක් ආම දැක ගන්න ලැබුණා. ඉතින් ඒ අතරින් එකක් විදිහට මේ ඊගෝ කියන ආම එක හඳුන්වන්න පුළුවන්. ඉතින් මේක අයන්මෑන්ගේ 38 වෙනි ආම එක. ඉතින් ඒකින්ද මේකේ නම තමයි මාක් 32. ඒ වගේම මේක ඊගෝ යන නමිනුත් හඳුන්වනවා. ඇත්තටම මේ ආම එක හල්ක් බස්ට් එකටත් සමානයි. හැබැයි මේක හල්ක් බස්ට් එක නෙවෙයි. මේකට ගොඩක් අය කියනවා මිනි හල්ක් බස්ට් එක කියලා. ඒ වුණාට මේකේ ප්‍රධානම කාර්යය වෙන්නේ ගොඩක් බර දේවල් ඉසවීම. ඉතින් මේක ඇත්තටම යොදාගෙන තියෙන්නේ කාර්මික අංශයේ වැඩවලට. ඒක නිසා මේකේ ෆයිටින් ඇබිලිටි එක ගොඩක්ම දුර්වල තත්ත්වයක තමයි තියෙන්නේ. ඉතින් මේ ආම එක හදලා තියෙන්නේ ගොඩක් බර දේවල් උස්සන්න තියෙන නිසා මේකට යොදාගෙන තියෙන්නේ හයිඩ්‍රොලික් සිස්ටම් එක. ඉතින් ඒක නිසා මේක හයිඩ්‍රොලික් ආම් සහ ලෙග්ස් ඇතුළත් වෙනවා. ඉතින් ඒ වගේම ගොඩක් ෆෑන්ස්ලගේ තියරිස් වලට අනුව මේකට ටොන් 100ක් විතර උස්සන්න පුළුවන් කියලා තමයි කියන්නේ. හැබැයි මේක ඔෆිෂියලි කන්ෆර්ම් කරලා නැහැ. කොමික් ඉතිහාසය දිහා හැරිලා බලනකොට ඕනත් මේ ආම එක අපිට කොමික් වල දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ආම එක අයන් මෑන් 3 සඳහා වෙනම ඩිසයින් කරපු ආමයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයා මොකද මේ ආම එක ගැන හිතන්නේ කියලා යාටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.